හායි මගේ යාළුවනේ කොහොමද ඔයාලට අද දෙසැම්බර් 31 ඉතින් දැන් වෙලාව 6යි තව පැය 7කින් පිට අලුත් අවුරුද්දක් උදානවා 2026 ඉතින් මං අද නෑවා ඉතින් නාලා උදේ නම් ගියා ටවුන් එකට ෂොපින් කරන්න ගියා සතුටින් දවස ඇත්තටම ගියේ වුණා දැන් ඇවිල්ලා නෑවා අලුත් අවුරුද්දේ නාලා ලබන අවුරුද්දට කියන්නේ දැන් මේ ගෙවුණු පරණ අවුරුද්දේ සෝරි ගෙවුණු සතුට වැඩි අද ගොඩාක් ඇවිල්ලා ගොඩක් ෂොපින් කරා ඉතින් පරණ අවුරුද්දේ නාලා තව පැය 7කින් 2026 අපිට අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඉතින් යාළුවනේ හැමෝම සතුටින් මේ වෙලාවේ අලුත් අවුරුද්දට ලෑස්ති නැති කියලා හිතනවා. ඇත්තටම මමත් ඒ වගේ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනවා කියන්නේ ඉතින් ජනවාරි 1 වෙනිදා අපිට අලුත් අවුරුදු අප්‍රේල් 14නේ. ඉතින් උනාට ජනවාරි 1 වෙනිදා අවුරුද්දක් ලබනවානේ. ඉතින් මාත් ඒ අවුරුද්දට ලෑස්ති වෙනවා. ඉතින් හැමෝටම මට මේ වෙලාවේ කියන්න ඕන මගෙත් එක්ක රැඳිලා ඉන්න මගේ හැම යාළුවෙකුටම යෙහෙළියෙකුටම මට සබස්ක්‍රයිබ් කරපු හැම කෙනෙකුටම මාව ලයික් කරපු අයට මට කමෙන්ට් කරපු අයට හැමෝටම නොකරපු කරපු සියලු දෙනාට මේ 2026 තව පැය 7කින් ලබන 2026 අලුත් අවුරුද්ද සාමයේ සතුට පිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා යාළුවනේ. ඉතින් මට තනි තනියම එක එක්කිනාට කියන්න වෙලාවක් නැහැ කියන්න වෙන්නේ නැති නිසා ඔගොල්ලෝ මගෙත් එක්ක හැමදාම මේ රැඳිලා හිටියා මේ අවුරුද්දේ. ඉතින් මට හොඳ නරක සතුට හැමදේම දුන්නා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ලබන 2026 අවුරුද්දේ මගෙත් එක්ක ඉඳී කියලා. ඉතින් හැමෝටම එහෙම ඉන්න කියලා කියන්නේ අපි ඉමු. අපි එකට ගමනක් යමු අලුත් දේවල් දාකමු අලුත් දේවල් ඉගෙන ගමු. අපි දුක සැප බෙදාගමු. මම මේ ගෙවෙන අන්තිම දවස් 2025 අද දවස මට ඔයාලට කියන්න තියෙන්නේ අපි එකා වගේ නැගිටිමු හොද බැඳිමු සමගියෙන් ඉමු එකිනෙකාට චිත්‍රදවීම ඇති නොකරමු හැමෝම අනිත් කෙනා ආදරයෙන් පිළිගනිමු රටක් විදියට ජාතියක් විදියට අපි සතුටින් නැගී සිටිමු අපිට ගෙවුණු අතීතයේ සුබ නැහැ සතුට නැහැ හැබැයි අපි ප්‍රාර්ථනා කරමු හැමෝම අපිට ලබන 2026 ඉතින් සාමයේ සතුට ලැබුණ ලස්සන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට මේ 2025 අන්තිම පැය කීපේ තමයි ඒත් මම ඔයාලා අමතක කරේ නෑ මොකද ඔයගොල්ලෝ මගෙත් එක්ක හිටියා ඔයගොල්ලෝ මාව සතුට කරා මට සතුට දුන්නා ඉතින් ඒක මට ලොකු ශක්තියක් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නොකරපු මට ලයික් කරපු නොකරපු හැමෝටම කමෙන්ට් කරපු නොකරපු ඒ සියලු දෙනා මට පාඩමක් කියලා දුන්නා. ඒගොල්ලෝ මට සතුට දුන්නා. ඒ හැමෝටම ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. ලබන අවුරුද්ද අපි එකට අත්වැල් බැඳගෙන යමු කියලා ඉල්ලීමක් කරමින් ඔයාලා හැමෝටම සුබ පතනවා. ඇත්තටම මට හරි සතුටුයි මේ අවස්ථාව මට ලැබුණාට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.